මට ඒ දවස්වල ඉඳන් ලැබියාවක් තිබ්බා ඔකෙස්ට්‍රල් මියුසික් පිළිබඳව. එතකොට මම ඒ ජොනර් එකේ ක්‍රියේෂන්ස් කරමින් හිටියා. කොරාවේ ඇවිදිනා යලි නොවිදිමු පරිචාරිකා සංසාරේ සිනා මෙලඩිය එකත් එක්ක මට හිතුන දේ තමයි අතරම පොඩි ඩාර්ක් මූඩ් එකක තියෙන සෝංග් එකක් සෑඩ් සෝංග් එකක් වෙයි කියන එක මගේ තිබ්බ. මොකද ලිරික්ස් ඒ වෙනකොට අපි කරලා තිබ්බේ නෑ. ඒතර මට ආව මෙලඩිය එකත් එක්ක මට හිතුනේ මගේ ඔළුවේ ඇදිච්ච එක තමයි ඔකෙස්ට්‍රල්. මම කොහොමද ඔකෙස්ට්‍රල් කියන ජෝනර් එකට පොඩ්ඩක් කැමති හින්දා මට හිතුනේ ඔකෙස්ට්‍රල් බේස් කරගෙන අපි මේ වැඩේ කරොත් හොඳයි කියන එක මම චත්‍රකට කිව්වම එයාත් කොහොමද ඒ ජෝනර් එකට ආසින්දම තමයි මාවත් කන්ටැක්ට් කරගෙන මේ වැඩේ මේ විදිහට කරමු කියලා මම උනේ. අන්තිමට මෙලඩි එක කොහොම හරි යාට යවුවට පස්සේ එයාත් ගොඩක් සැටිස් වුණා ඇත්තටම. Hi, මම එවන් රාජමන්ත්‍රී මේකේ ඩිරෙක්ටර් සිනමටෝග්‍රැෆර්. අද චත්‍රගේ මියුසික් වීඩියෝ එක ෂූට් වෙනවා ඕල් ටවුන් හෝල් එකේ. මගේ වචන කිව්වොත් වෙන අමුතු ආතල්ලයක් තියෙන එකක්. ටිකක් අර අපි අර හැමදාම අහන සෝංග් ටයිප් එකේ නෙමෙයි බට් වෙනම මේව එකක්. මේකේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එක කියලා අපි බැලුවොත් එහෙම මුලින්ම කතා කරගත්තේ ඩාර්ක් ඇන්ඩ් මෝඩි යනවා කියලා. ඊට පස්සේ අපි අපේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ත් එක්ක කාවින්දත් එක්ක කතා කරලා ප්‍රොඩක්ෂන් ඩිසයින් එක වෙනස් කරගත්තා. ඩාර්ක් ඇන්ඩ් මෝඩි පැත්තෙන් යන්නේ නැතුව පොඩ්ඩක් ලයිට් අප් කරගන්නවා කියලා මේක. අපි මං හිතන්නේ ෆස්ට් හාෆ් එක ඉවරයි. තව පොඩි ෂොට්ස් එකක් අපිට ගන්න තියෙන්නේ. විසි අපි කොහොමද කියන්නේ කියලා බලමු පෝස්ට් එකේ. හිතලු නොවේ වේදනා ඔහුලාමා සදා මතු දැවෙනා නොබිතුනු දැන. ඊළඟ සෝංග් එකට මට කරන්න ඕන මියුසික් ටයිප් එක ප්‍රභාෂකාව තියෙනවා කියන එක මට විශ්වාසයක් තිබ්බා. ඊට පස්සේ මම එයාව සෝෂල් මීඩියා through කන්ටැක්ට් කරගෙන වැඩේට බැස්සා. ඊට පස්සේ එයාත් එක්ක අපි කතා කරද්දි තේරුණා අපිට ලොකු අන්‍යෝන්‍ය අවබෝධයක් තිබ්බ වැඩේදී. සහ අපි දෙන්න ගොඩක් අදහස් උමාරු කරගත්තා නිර්මාණය කරද්දි. ඉතින් ඒකත් එක්කම මම හිතන්නේ එතන ලොකු ටීම් වර්ක් එකක් තිබ්බා. ඒ කියන්නේ සහන් මල්ලිත් ලිරික්ස් වලින් දායකත්වයේ දුන්න මල්ලි අපි ගොඩක් නිතර කතා බහ ගියා. මේ සින්දුවට මාස 4ක් විතර අපි ගත්තා. මොකද අපිට මේ නිර්මාණය අවශ්‍ය තැනට ගේන්න අපේ ඌමනාව තිබ්බා. ඉතින් ඒකට අපි හැමෝම එකඟ වෙන තැනකට මේ සින්දුව ගේන්න අපි උත්සාහ කරා. ඉතින් අන්තිමේදී අපි තුන්දෙනාම සැටිස්ෆයි වෙන හොඳ ට්‍රැක් එකක් අපි හැදුවා. අපි ඩිසයිඩ් කරා මේකට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි දැන් මේ අද ෂූට් එක වෙන්නේ. මේකට අපි හිතුවා සිනමැටික් ලයින් එකේ අපි මියුසික් එක කරේ. එතකොට අපි දැක්කා ඉවන්ලගේ ක්‍රූ එකත් ඒගොල්ලෝ ගොඩක් සිනමැටික් වයිබ් එකේ මියුසික් වීඩියෝස් කරනවා. ඉතින් අපි හිතුවා ඒගොල්ලෝගේ ටීම් එක ගොඩක් මේකට මැච් වෙයි කියලා. ඒක නිසා අපි වැඩේට ඒගොල්ලන්ට ආරාධනා කරා. දැන් මේ අපි ෂූට් එකේ ඉන්නේ. වැඩේ හොඳට වෙයි කියලා හිතනවා. දැන් භාගයක් විතර අපි ෂූට් එක කරා. අපි බලමු පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ කොහොමද වෙන්නේ කියලා.